හායි කොහොමද ඉතින්? ඔන්න කම්මලයන්ට හදාගන්න පුළුවන් ලේසිම ලේසි රෙසිපි එකක් තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් මේකට වඩා ඕන වෙන්නේ පාන් පෙති දෙකයි, මාජරින් චුට්ටයි, සීනි පොඩ්ඩකුයි තමයි ඕන වෙන්නේ. මේක නම් ඉතින් විනාඩි 5න් හදාගන්න පුළුවන් ලේසිම ලේසි රෙසිපි එකක්. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මාජරින් අවශ්‍ය ප්‍රමාණයට කප් එකකට දාගෙන ඊට පස්සේ ඔයාගේ කැමැත්ත අනුව සීනි ටිකක් දාගන්න. මම මේ විදිහට සීනි චුට්ටයි එකතු කරගත්තේ. ඉතින් ඔයාගේ රස අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් සීනි ටිකයි මාජරින් ටිකයි හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. මිශ්‍රණය මම දැන් මේ විදිහට පාන් පෙති දෙකේ ගා ගන්නවා. පාන් පෙති උඩයි යටයි දෙකෙම ගා ගන්න. එතකොට තමයි ගොඩක්ම රසට තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. හරි ඔන්න මම දැන් මේ විදිහට මිශ්‍රණය පාන් පෙති දෙකේ ගාගෙන තියෙන්නේ. අපි දැන් මේක චුට්ටක් ක්‍රොස් කරගමු. එතකොට ගොඩක්ම රසයි. ඔන්න මම මේ විදිහට ලිප් ඔන් කරලා ගින්දර අඩුවෙන්ම තියාගන්නවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ පාන් පෙති දෙක මෙන්න මේ විදිහට දාලා තප්පර 15ක් විතර චුට්ටක් රෝස් කරගන්න. ගොඩක් කළු වෙනකන් තියන්න එපා. එහෙම වුණොත් පොඩි තිත්ත රසක් එනවා. ඉතින් ඔයා ආස රෙසිපීස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට වීඩියෝස් අරන් එන්නම්. මොකද මේ දවස්වල ලංකාවෙන් පිටත ඉන්න නිසා එක දිගටම වීඩියෝස් කියන්න අමාරුයි. ඒ වුණාට මට වෙලාව තියෙන විදිහට මම අනිවාර්යයෙන්ම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එනවා. මගේ පරණ වීඩියෝස් වලට ගොඩ දෙනෙක් ලයික් කරලා කමෙන්ට් කරලා දුන්නා. ඉතින් ඒකට මට මාරම සතුටුයි. හැමදාම ඒ විදිහට ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ පුංචි කමෙන්ට් එක ඒ වගේම ලයික් එක තමයි මාව ගොඩක් මොටිවේට් කරන්නේ. ඉතින් ඒ දෙන ආදරේට ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. ඔන්න දැන් ඉතින් තියෙන හදාගත්ත පාන් පෙති දෙක රස බලන්නයි. ඉතින් මේකත් එක නියමෙටම සෙට් වෙන නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. මෙන්න මේක තමයි මම අද බොන්නේ. ඉතින් ඒකත් මම මග් එකට දාගත්තා. හරි අපි දැන් එන්න රස බලමු. හොඳයි හැබැයි ඉතින් ලංකාවේ මාජරින් තරන්න රස නැහැ. ඒ වුණාට ඉතින් ෂෙෆ් ඔයාලත් අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.